හායි යාළුවනේ ඔන්න අද මං ඔයාලට අරන් ආවේ The 100 Palace කොරියන් ඩ්‍රාමා එකේ 4 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එක. ඉතින් දැන් අපි යමු අද කතාවට. 3 වෙනි කොටස අවසානයේදී අඩියටක් උස අවතාරය රජුගේ ශරීරයට ඇතුල් වුණානේ. රජුගේ ශරීරයේ ඉන්න මේ අවතාරය ගංචෝරි එක්ක සටනකට එනවා. මේ සටනේදී රජතුමා ගංචෝරිව උස්සලා විසික් කරනවා. මේ නිසා තරහ ගිය ගංචෝරි එයාගේ ඇඟෙන් නිලියක් විහිදුවනවා. මේ වෙලාවේ අවතාරය අහනවා තමුන් මිනිහෙක් නෙමෙයි නේද කියලා. මේ වෙලාවේ ගංචෝරිගේ ඇඟේ කොරපතු ඇවිත් තියෙන්නේ. ගංචෝරි රජුගේ ඇඟට උඩින් පැනලා ආරක්ෂක වළල්ලට පහර දෙනවා. එතකොටම අහස විදුලි කොටන්න ගන්නවා. රජතුමා සීය නැතුව බිමට ඇදගෙන වැටෙනවා. ඒත් එක්කම අඩියටක් උස අවතාරය රජුගේ ශරීරෙනුත් එළියට ඇවිත් ඉන්නවා අපිට පෙන්නනවා. මේ අවතාරය ගංචෝරිට පහර දෙන්න හදද්දිම එතනට පැනපු යෝරි මේ අවතාරගේ පිටට පිහියකින් අනිනවා. ඊට පස්සේ ආයෙක දිගට මතුරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා අර මව්බිසව එක්ක ඉන්න ශාමන්ව. අඩියටක් උස අවතාරේ මොනවා හරි දෙයක් වෙනකොට මේ ශාමන්ට ඒක දැනෙනවා. මේ වෙලාවේ ගංචෝරි එකපාරටම පැනලා මේ අවතාරයට පිහියකින් අනිනවා. මේ නිසා අර ශාමන් එකපාරටම ලේවමනේ දාන්න ගන්නවා. එයා කියනවා මගේ අනුග්‍රාහක දෙවියන්ට මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ මේ අවතාරේ මේ ශාමන්ගේ අනුග්‍රාහක දේවත්වයයි. එයා තමා මේ අවතාරේ මාලිගාවට ඇවලා තියෙන්නේ. කොහොම හරි ඉතින් මේ අවතාරේ මේ වෙලාවේ අතුරුදහන් වෙනවා. එයාට තුවාල වුණු නිසා එයා මේ වෙලාවේ පැනලා ගියා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔටොන්න හිමි කුමරුව මාලිගාවට එක්කන් ගිහින් වෛද්‍යවරුන්ට කියලා පරීක්ෂා කරනවා. වෛද්‍යවරයා කියන්නේ කුමරුගේ තත්ත්වය හොඳ අතට හැරිලා කියලයි. මේ වෙලාවේ රැජින ආරක්ෂක නිලධාරියෙක්ගෙන් අහනවා මොකක්ද සිද්ධ වුනේ කියලා. ඒත් නිලධාරියා කියන්නේ සිද්ධ වුණ දේ Tamanටත් හිතා ගන්න බෑ කියලයි. මේ අතරේ රජතුමා කලබලෙන් වගේ කොහේ හරි යනවා. නපුංසක රජුව නවත්තන්න හදන්නේ වෛද්‍යවරයා රජුට දැන් විවේකී අවශ්‍ය බව කිව්ව නිසා. මේ අතරේ යෝරිවයි ගංචෝරිවයි ඉන්නේ ගබඩාවක් ඇතුළේ හිර කරලා. ගංචෝරිට ඊතලයක් වැදුන නිසා එයා මේ වෙලාවෙ ඉන්නේ හොඳටම වේදනාවෙන්. යෝරි ආගාවට ගිහින් කියනවා ටිකක් ඉවසන් ඉන්න ඊතලය ගලවනකම් කියලා. ඒත් ගංචෝරි බයයි රිදෙයි කියලා. ගංචෝරි එක කතා කර කර ඉන්න ගමන් යෝරි එකපාරටම අර ඊතලය ඇදලා ගන්නවා. මේකෙන් රිදෙන ගංචෝරි බිම පෙරලිලා කෑ ගහන්න ගන්නවා. ගංචෝරිට ගහන යෝරි කියනවා දඟලන්න නැතුව ඉන්න ලේ ගලන එක නවත්තනකන් කියලා. ඊට පස්සේ යෝරි යුන් සාමිවරයා තුවාල වුණ වෙලාවේ එයාගේ තුවාලෙට දාන්න හොයාගත්තු බෙහෙත් ගංචෝරිගේ තුවාලෙට දානවා. ගබඩාවෙන් රෙදි පටියක් හොයාගෙන ඇවිත් යෝරි ගංචෝරිගේ තුවාලේ බඳිනවා. මේ වෙලාවේ යෝරි ගංචෝරිට ගොඩක් කිට්ටු වෙලා ඉන්නේ. මේ නිසා ගංචෝරිගේ පපුව හයියෙන් ගහන්න පටන් ගන්නවා. ගංචෝරිට දැන් ටික ටික යෝරි ගැන ආදරයක් ඇති වෙනවා වගේ. මේ වෙලාවේ ගංචෝරි යෝරිට කියනවා අපි ඉක්මනින්ම මාලිගාවෙන් පැනලා යන්න ඕනි කියලා. මොකද අඩියටේ අවතාරි දැන් යෝරිත් එක්ක වෛරයෙන්ු ඉන්නේ. එයාට අමනාපයක් ඇති වෙන කිසිම කෙනෙක්ව ඒ අවතාරය ලේසියෙන් අත්හරින්නේ නැහැ කියලා ගංචෝරි යෝරිට කියනවා. මේ වෙලාවේ ඒ අවතාරේ පසු බහැලා ඉන්නේ. කොයි වෙලේ හරි ආයමත් ඒ අවතාරේ එනවා කියන ගංචෝරි යෝරිට පැහැදිලි කරනවා ඒගොල්ලෝ මාලිගාවෙන් ඉක්මනින්ම පිට වෙලා යන්න ඕනි කියලා. ඒත් යෝරි යුන්ගේ ආත්මය මේ විදිහට අත්හැරලා දාලා යන්න කැමැත්තක් නැහැ. යෝරි කියන්නේ යුන් සාමිවරයා තමයි මගේ පැත්ත ගත්ත පළවෙනි කෙනා කියලා. හැමෝම ගම් වතුර නියඟ වෙන්නේ මං නිසා ආච්චි නැති උනේ මං නිසා කියලා මට වරද පටවනකොට ඒකට මං වග කියන්න ඕනි නෑ කියලා කිව්ව එකම කෙනා යුන් සාමිවරයයි. අවසානයේ මට නිදහසේ හුස්ම ගන්න පුළුවන් උනේ ඔහු නිසායි කියන යෝරි කියනවා. එයාට ජීවිතුන් අතර සිටීම ගැන වරදකාරී හැඟීමක් ඇති වුණේ නැත්තේ යුන් සාමිවරයා නිසා කියලා. ඉතින් එහෙම කෙනෙක්ව මේ විදිහට අත්හැරලා දාලා මගේ ජීවිතේ විතරක් බේරගන්න මට පැනලා යන්න බෑ කියලා යෝරි කියනවා. මේ වෙලාවේ මෙතනට රජතුමා එනවා. යෝරි රජුට හිස නමලා ගෞරවය පෙන්නුවත් ගංචෝරි කිසිම ගෞරවයක් පෙන්වන්නේ නැහැ. රජතුමා ගංචෝරිගේ බෙල්ලට කඩුව තියලා අහනවා තමුන් යුන් නෙමෙයි නේද කියලා. මම හොඳටම දැක්ක තමුන් යුන් නෙමෙයි කියලා කියන රජු අහනවා තමුන් කවුද කියලා. මේ අතරේ අපිට පෙන්වන්නේ ඔටොන් හිමි කුමරු ගාවට වෙලා රජින ඉන්නවා. මේ වෙලාවේ කුමාරයාට සිහිය එනවා. රජිනට කතා කරන කුමරු රජිනගෙන් අහනවා රජු කෝ කියලා. මේ අතරේ ගංචෝරි රජුට කියනවා තමුන්ව බේරගන්න මං අර වගේ දුකක් විඳලා තමුන්ට කිසිම කෙලෙහි ගුණයක් නැති හැටි කියලා. මේ වෙලාවේ ගංචෝරි පිළිගන්නවා එයා යුන් නෙමෙයි කියලා. යුන් මැරුණ බවත් යුද ඇමතිවරයා තමයි යුන්ව මැරුවේ කියලාත් ගංචෝරි රජතුමාට කියනවා. ඒත් රජතුමා මේවා විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ රජු අදෘශ්‍යමාන දේවල් විශ්වාස කරන්නේ නැති කෙනෙක්. අගනුවරින් ශාමන්වරුන්ව පවා රජතුමා පළව හැරලයි තියෙන්නේ. බොරු කියන එක නවත්තලා ඇත්ත කතා කරන්න කියලා රජු ගංචෝරිට කෑ ගහනවා. රජතුමා ගංචෝරිගෙන් අහනවා කුමරුට කරදර කරන්න හැදුවේ ඇයි කියලා. ඒත් මෙතන මැදට පැනපු යෝරි රජුට කියනවා ගංචෝරි කුමරුට කරදරයක් කරන්න හැදුවේ නෑ කියලා.
එයා කරේ කුමාරයාව බේරගත් එකයි කියලා යෝරි රජතුමාට කියනවා. ඒත් රජු එක පිළිගන්නේ නෑ. මේ වෙලාවේ මෙතනට ඔටුන්න හිමි කුමරුයි රැජිනයි එනවා. කුමරු රජුට කියනවා යෝරි කියන්නේ ඇත්ත කියලා. එයාගේ ඇඟ ඇතුලේ දරුණුවටම මුල් බැහැගෙන හිටියේ නපුරු ආත්මය පළවා හැරියේ මේ දෙන්න කියලා කුමරු කියනවා. රජතුමා මේ වෙලාවේ තේරුම් ගන්න ඇත්තටම යෝරි ගංචෝරි කුමරුව බේරගන්නයි හැදුවේ කියලා. ඒ වගේම රජු කොච්චර විශ්වාස නොකරත් ඇත්තටම කුමරුට නරක ආත්මයක් ආවේශ වෙලා හිටියේ කියලාත් රජතුමා මේ වෙලාවේ තේරුම් ගන්නවා. ඊට පස්සේ කුමරු ඔහුගේ කුටිය නිදි කරවපු රජු එතනින් යනවා. යන ගමන් රජු ආරක්ෂක නිලධාරියාගෙන් අහනවා එදා ඒ කැලේදී Taman හැසිරුනේ කොහොමද කියලා. රජු කියනවා සටන් කරපු එක රජුට මතක නෑ කියලා. මේ වෙලාවේ ආරක්ෂකයන් පවා පුදුම වෙනවා. රජු අහනවා ඒ වෙලාවේ Tamanගේ හැසිරීම ඔටුන්න හිමි කුමරු අසනීපෙන් ඉන්නකොට කුමරුගේ හැසිරීම වගේද කියලා. ආරක්ෂක නිලධාරියා කියනවා ඔව් කියලා. ඒ දෙකම සමාන බව ඔහු පිළිගන්නවා. ඒ වගේම නිලධාරියා කියනවා ඒ වෙලාවේ හිටිය රජු ඇත්තටම රජුට වඩා වෙනස් කියලා. මේ වෙලාවේ රජුට තේරෙන්නේ අවතාරය Tamanටත් ආවේශ වුණා කියලා. මේ අතරේ යෝරි ගංචෝරිවයි රජු නිදහස් කරනවා. මේ දෙන්න ගෙදරට යන ගමනු ඉන්නේ. ඒත් ගංචෝරි නම් වේදනාවෙන් යන්නේ. මේ වෙලාවේ යෝරි කල්පනා කරන්නේ ගංචෝරි කිව්වා වගේම අඩියටේ අවතාරය ආයමත් Tamanව හොයාගෙන ආවොත් Tamanට අවතාරයට තනියෙන් මුණ දෙන්න පුළුවන් වෙයිද කියලයි. මේ වෙලාවේ ගංචෝරි වැටෙන්න වගේ යනවා. යෝරි ගංචෝරි ගාවට ගිහින් ගංචෝරිගෙන් මොකද උන්නේ කියලා අහුවාම එයා යෝරිගෙන් වතුර ඉල්ලනවා. යෝරි අහනවා ඔයාට තිබහයිද කියලා. ඒත් ඇත්තටම ගංචෝරිට වතුර ඕනුනේ බොන්න නෙමෙයි. බහැලා ඉන්නයි. මොකද ඉතින් එයා ඉමුගි කෙනෙක්නේ. ගංචෝරි වතුරට බහැලා ඉන්න දිහා බලන් යෝරි කල්පනා කරන්නේ මට කොහොමද අමතකුනේ එයා මිරිදිය ජීවත් වෙන ඉමුගි කෙනෙක් කියලයි. යෝරි ආදිහා බලන් ඉන්නව දැකපු ගංචෝරි හිතනවා මේක නම් මාර ලැජ්ජාවක් කියලා. මගේ කීර්තිනාමයටත් හානියක් මේක යෝරි දැකපු එක කියලා එයා හිතන්නේ. ආපහු යන්න හදනකොට ගංචෝරිට කතා කරන යෝරි එයාගෙන් අහනවා ඔයා කිව්වා වගේ යුන් මැරුවේ යුදෑමති කියන කතාව ඇත්තද කියලා. යෝරි ගංචෝරිට කියනවා මං ඔයාට මගේ ශරීරය දෙන්නම් කියලා. අවුරුදු 13ක් තිස්සේ ගංචෝරි පස්සෙන් ආවේ ඒකටනේ. යෝරි කියනවා ගංචෝරිගේ අනුග්‍රහක දේවත්වය පිළිගන්න එයා කැමති කියලා. ඔයා මකරෙක් විදිහට ආයමත් නැගී සිටින දවස වෙනකන් මං අවංකව යාඥා කරන්නම් කියලා යෝරි කියනවා. ඒ නිසා එයාව පිළි අරගන්න කියන යෝරි කියනවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා අඩියටේ අවතාරයට මුහුණ දීලා යුන්සාමිවරයව බේරගමු කියලා. මේ කතාව අහපු ගංචෝරිට තරහ යනවා. එයා කියනවා මං අවුරුදු 13ක් තිස්සේ ඔයාගේ පස්සෙන් කොච්චර ආවද මාව අනුග්‍රහක දේවත්වය විදිහට පිළිගන්න කියලා. ඒත් ඒකට කවදාවත්ම කැමති නොවි දැන් මේ යුන් නිසාද එකපාරටම හිතේ වෙනසක් ඇති වුණේ කියලා. එහෙම කියපු ගංචෝරි තරහෙන් මෙතනින් යනවා. මේ අතරේ රචන කුමාරයා එක්කයි ඉන්නේ. මෙතනට මව්බිසව එනවා. මව්බිසව මේ ඉන්නේ කුමාරයාගේ අසනීපය සුවුණා කියන ආරංචිය හරියටම දැක බලා ගන්න. ඉතින් මව්බිසව කුමරුව තුරුළු කරගෙන බලනවා අර කලින් අවතාරයෙන් ආව දුර්ගන්ධය දැනුත් එනවද කියලා. මව්බිසවට තේරෙනවා ඒ දුර්ගන්ධය අතුරුදහන් වෙලා කියලා. ඊට පස්සේ මව්බිසව ෂේප් එකේ කුමාරයාගේ ඇස් දෙක බලනවා. එයාට තේරෙනවා ඇස්වලත් වෙනසක් නැහැ කියලා. ඉතින් මව්බිසව දැනගන්නවා හදිස්සියෙම අවතාරය කුමරුගේ ශරීරයෙන් අයින් වෙලා කියලා. ඉතින් මව්බිසව ඉක්මනින් යනවා අර අඩියටේ අවතාරයේ අයිති ශාමන්ව හම්බෙන්න. මේ මව්බිසවගේ උමනාවට තමයි මේ ශාමන්ගේ මාර්ගයෙන් කුමාරයාගේ ඇඟට මේ අවතාරය ඇවලා තියෙන්නේ. එහෙම කරලා කුමරුව මරන්න තමයි මව්බිසවට ඕනි කරන්නේ. එතකොට එයාට පුළුවන් වෙනවා රජකම එයාගේ පුත් කුමාරයාට අරන් දෙන්න. ඉතින් මව්බිසව කේන්තියෙන් ශාමන්ගෙන් අහනවා අවතාරයට මොකද උනේ කියලා. එතකොට ශාමන් කියනවා මාලිකාවේ තවත් බලවත් දෙයක් තියෙනවා කියලා. අඩියටේ අවතාරයට ඒක නිසා දරුණු තුවාල සිද්ධ වෙලා කියලා ශාමන් කියනවා. ඒත් ඔබතුමිය කලබල වෙන්න එපා මං අඩියටේ අවතාරේ ආයමත් කැඳ වෙලා කුමරුට ආවේශ කරවන්නම් කියලා ශාමන් කියනවා. ඒත් මේ වෙලාවේ මව්බිසව කියන්නේ ඒක ආයමත් කරන්න ඕනේ නෑ කියලයි. Tamanට ආයමත්තේ දරුණු දුර්ගන්ධය අත්විඳින්න ඕනේ නෑ කියලා මව්බිසව කියනවා. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ යෝරි ගංචෝරිව හැරවනවා. යෝරි පයින් ගහලා යාව හැරවන්න හදපෙකට තරහ ගිය ගංචෝරි යෝරිගෙන් අහනවා Tamanගේ අනුග්‍රහක දෙවියන්ට කොහොමද සැලකන්නේ කියලා. මේ වෙලාවේ යෝරි ගංචෝරිගේ කටට වට්ටක් කටොෆියක් දානවා. මේක රස වැටුණ ගංචෝරිට එයාගේ තරහ අමතක වෙනවා. යෝරි කියනවා මං ඊයේ කරපු ඉල්ලීම ඔයා පිළිගත්තොත් හැමදාම මං ඔයාට වට්ටක් කටොෆි අරන් දෙනවා කියලා. ඊට පස්සේ යෝරි එළිය බිම පිරිසිදු කර ඉන්නවා. මේ වෙලාවේ යෝරි දකිනවා ගංචෝරිගේ සපත්තු දෙකේ මඩ ගෑවිලා තියෙනවා. යෝරි අහනවා ඔයා මුළු රෑම ගෙදරනේ හිටියේ කොහොමද ඉතින් මේ සපත්තු වල මෙච්චර මඩ තියෙන්නේ කියලා. ඔයා රෑ හොරෙන් කොහේ හරි ගියාද කියලා යෝරි ගංචෝරිගෙන් අහනවා.
එතකොට එකපාරටම ගංචෝරි යෝරිගේ අතින් එයාගේ සපත්තු දෙක ඇදලා අරගන්නේ හරියට ඇත්තට මෙයා හොර වැඩක් කරලා වගේ. මේ වෙලාවේ මෙතනට ආව රාජකීය ආරක්ෂකයින් යෝරිවයි ගංචෝරිවයි අල්ලගෙන යනවා. ගෙනihin මේ දෙන්නව ගබඩාවකට දාලා බඳිනවා. මෙතනට රජතුමා එනවා. යෝරි රජතුමාගෙන් අහනවා ඔබතුමා අපිට සමාව දුන්නා නේද? ඇයි දැන් ආයෙමත් අපව අල්ලගත්තේ කියලා. මේ වෙලාවේ නපුංසක ඇවිත් පූජා උපකරණ ගොඩක් මෙතනට හලනවා. කලින් දවසේ කවුරු හරි අර කැලෑවේ අවතාරය එළවපු තැනම තවත් පූජාවක් කරලා. රාජනීතියට අනුව මේ රාජ්‍යයේ ඒ වගේ දේවල් අගනුවර කරන එක තහනම්. ශාමන්වරුන්ට අගනුවරට ඇතුල් වෙන්නත් තහනම්. ඉතින් එහෙම තියෙනකොට මේ විදිහේ පූජාවක් කරලා තියන්නේ ගංචෝරි යෝරි කියලා තමයි රජතුමා දැන් හිතන් ඉන්නේ. ඒත් යෝරි දිගින් දිගටම කියනවා එයා හැම දෙයක් කරේ නැති බව. නමුත් රජතුමා යෝරිගේ කතාව විශ්වාස කරන්නේ නැහැ. රජු කියනවා ගංචෝරිවයි යෝරිවයි අගනුවරින් පිටුවහල් කරන්න කියලා. එතකොට යෝරි කියනවා එයාලව පිටත් කරොත් රජුයි කුමරුයි අනතුරේ කියලා. මොකද අඩියටේ අවතාරේ ආයෙමත් කොයි වෙලේක හරි එනවා කියලා යෝරි රජතුමාට කියනවා. ඒ අවතාරයට රාජකීයන් එක්ක දරුණු වෛරයක් තියෙනවා. ඒ නිසා රජුවත් කුමරුවත් එයා ලේසියෙන් අත්හරින්නේ නැහැ කියලා යෝරි කියනවා. මේ මොන දේ කිව්වත් රජතුමා ඒව අහන්නේ නැහැ. එයා යෝරිවයි ගංචෝරිවයි අගනුවරින් පිටුවහල් කරනවා. රාජකීය ආරක්ෂක නිලධාරීන් මේ දෙන්නව ගෙනihin දාලා එයාලට සල්ලි දෙනවා අලුතෙන් තැනක ජීවිතේ පටන් ගන්න. ආපහු නිලධාරීන් යන්න හදනකොට යෝරියාට කතා කරලා කියනවා රජතුමාට කියන්න කියලා අර කන්නඩි දෙක එයා ළඟම හැම වෙලෙම තියාගන්න කියලා. ඒක මකර රජුගේ ගලෙන් හදලා තියෙන්නේ. ඒකට විතරයි දැන් රජතුමාව ආරක්ෂා කරන්න පුළුවන් කියලා යෝරි නිලධාරියාට කියනවා. ඊට පස්සේ යෝරි මෙතන ගලක් උඩින් ඉඳන් කියන්නේ රජතුමා මේ විදිහට යාව පිටුවහල් කරපු එක අසාධාරණයි කියලා. මං ඒ වගේ පූජාවක් කළේ නෑ කියලා යෝරි කියනවා. ඇත්තටම මේ වගේ පූජාවක් කරන්න වගේ එතන ලෑස්ති කරේ ගංචෝරි. එයා දැනගෙන හිටියා මේක මේ අගනුවර තහනම් දෙයක් කියලා. මේ දෙයට දඬුවම විදිහට යාලව පිටුවහල් කරන බවත් ගංචෝරි දැනන් හිටියා. එයාට කොහොමත් ඕනි උනේ යෝරිත් තරන් මාලිගාවෙන් යන්නනේ. ඒකයි ගංචෝරි මේ වගේ වැඩක් කලින් දවසේ හොරෙන්ම ගිහින් කරේ. ඊට පස්සේ යෝරිගෙන් ගංචෝරි අහනවා අපි දැන් කොහෙටද යන්නේ කියලා. යෝරි කියන්නේ එයාට නයිබුල් කියන කන්දට යන්න ඕනි කියලයි. ඒ කන්දේ ඉන්න පූජකවරයෙක් වෙන පූජක ගෙනොබ් කියන කෙනාව බලන්නයි යෝරි මේ යන්න හදන්නේ. ගංචෝරි දැනගන්නවා යෝරි තාමත් හිතින් මේ අවතාර එක්ක හැප්පෙන වැඩේ අත්හැරලා නැහැ කියලා. යෝරි කියනවා පූජ්‍ය ගෙනොබ් ළඟ ආච්චිගේ පූජා උපකරණ තියනවා කියලා. ඒවා ආච්චි තරම්ම බලගතුයි කියලා. අඩියටේ අවතාර එක්ක හැප්පෙන්න නම් එයාට ඒ දේවල් ඕනේ කියන යෝරි කැමතිනම් මාත් එක්ක එන්න පුළුවන් නැත්නම් යන්න පුළුවන් කියලා ගංචෝරිට කියනවා. මේ අතර අර ළිඳේ ඉන්න අවතාරේ මරන්න හදපු කුමාරයා මෙයා තමයි මව්බිසවගේ පුතා. ඒ අවතාරයාගේ බෙල්ල මිරිකුව වෙලාවින් දන් මේ කුමාරයා හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් මව්බිසව වෙනවා මෙයාව බලන්න. මේ වෙලාවේ තමයි මව්බිසව දැනගන්නේ මේ කියන ගෑනු ළමයාගේ මරණයටත් කුමරු සම්බන්ධයි කියලා. ඉතින් මව්බිසව කුමරුට බයිනවා ඒ වගේ අවතාරවලට තමුන් බයයි නම් ඒ වගේ නරක වැඩ තමුන් නොකර ඉන්න තිබුණා කියලා. මව්බිසව යාව බයිබුල්ලෙක් ගානට දාලා කතා කරපෙකට තරහ ගිය මේ කුමරු යනවා අර මරුණු උසාවි සේවිකාවගේ ගෙදරට. ගිහින්නේ ගෑනු ළමයාගේ දෙමව්පියන්ට ගහනවා ඒ වගේ ළමෙක් හදපු එක එයාලගේ වරදක් කිය. මේ සේරම දිහා මේ ළිඳේ ඉන්න අවතාරේ කේන්තියෙන් බලාගෙන ඉන්නේ. මේ අතර යෝරි ගංචෝරි යන ගමන් ඉන්නේ නයිබුල් කන්දට. ටිකක් දුර යද්දී යෝරිට අඩි සද්දයක් යාවට ඇහෙන්න ගන්නවා. ඉතින් යෝරි බය වෙලා නැවතිලා පිටිපස්ස බලන්නේ ගංචෝරි ඉන්නවද කියලා දැනගන්න. ඒත් එයත් නෑ. යෝරි බය නිසා දුවන්න පටන් ගන්නවා. එතකොට තමයි යෝරි දකින්නේ කොටියක් එයා ගාවට එනවා. යෝරි බය වෙලා කෑ ගහනවා. ඒත් එක්කම අකුණු එලියක් එක්ක කොටියා අතුරුදහන් වෙනවා. ගංචෝරියේ කොටියව එතනින් පන්නලා. රැවුණු නිසා මේ දෙන්න එක තැනක නවතිනවා. ගංචෝරි රජතුමාට බනින්න පටන් ගන්නවා කෑමවත් නොදී යාලව පිටුවහල් කරපු එක ගැන. මේ වෙලාවේ යෝරි ගංචෝරිට වට්ටක්ක ටොෆි වගේක් දෙනවා. ගංචෝරි වට්ටක්ක ටොෆි එකක් කාලා තව එකක් කන්න ගන්න හදද්දි ටොෆි ටික එතනින් අතුරුදහන් වෙලා. හැමතැනම ටොෆි හොයනකොට ගංචෝරි දකිනවා මිනිහෙක් එතනින් පැනලා දුවනවා. ඉතින් එයාගේ ටොෆි ටික හොරකම් කරපු මිනිහයා පස්සෙන් ගංචෝරි දුවන්න ගන්නවා. අන්තිමේ ඔන්න එයා ඒ මිනිහයාව අල්ල ගන්නවා. ඒ වයසක පූජකවරයෙක්. මෙයාගේ ඇඟ උඩ නැගපු ගංචෝරි එයාගේ ටොෆි ටික දෙන්න කියලා මේ මිනිහයාට කෑ ගහනවා. ඒ මිනිහයා ගාව තිබ්බ ටොෆි ටික ගංචෝරි හොයා ගන්නවා. ඒත් එක්කම එයාට තේරෙනවා කවුරු හරි කෙනෙක් එයාගේ පිටිපස්සෙන් ඉන්නවා කියලා. ඉතින් ගංචෝරි පිටිපස්ස බලද්දි දකින්නේ තවත් පූජකවරයෙක්. මේ දෙන්න අතරේ සටනක් පටන් ගන්නවා.
මොකදර අනික් පූජකවරයා හිතන්නේ ගංචෝරියාගේ ගුරුවරයාට කරදර කරන්න හැදුවා කියලයි. ඒ පූජකවරයා තේරුම් ගන්නවා ගංචෝරි මනුස්සයෙක් නෙමෙයි කියලා. මෙතනට යෝරි එන්නකොටත් ගංචෝරි එතන වැටිලා ඉන්නේ. මේ ඉඳලා තියෙන යෝරි හොය හොය ගියපු පූජක ගෙනොක්. ඉතින් යෝරියේ පූජකවරයාට කියනවා මේ ඉන්නේ මනුස්සයෙක් නෙමෙයි ඉමොගි කෙනෙක් කියලා. ඊට පස්සේ යෝරි මේ පූජකවරයාගෙන් අහනවා එයාගේ ආච්චිගේ බඩු ටික කොහෙද තියෙන්නේ කියලා. ඒවා කන්ද තියෙනවා කියන පූජකවරයා කියනවා පහවදා ගිහින් ඒවා අරගමු කියලා. මේ අතරේ හොඳටම බීපු අර කුමාරයා නපුංසකවත් යවලා තනියෙන් ඇවිදවිද ඉන්නවා. මේ වෙලාවේ මෙයා දකිනවා අර ලින්දේ ඉන්න අවතාරේ. ඉතින් මේ ගෑනු ළමයාට බැන බැන මේ කුමාරයා අවතාරය ගාවට යන්න හදද්දිම අර කලින් අඩියටේ අවතාරේ රජුගේ ඇඟට ඇතුල් වෙන වෙලාවේ රජු දැක්ක වගේම සත්තු ටිකක් එයාගේ පැත්තට එනවා දකිනවා. ඉතින් බය වුණු කුමාරයා පිටිපස්සට යද්දිම එකපාරට අඩියටේ අවතාරේ මේ කුමාරයාගේ බෙල්ලෙන් අල්ලගන්නවා. මේ සිදුවීමත් එක්ක The Haunted Palace කොරියන් ඩ්‍රාමා එකේ 4 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් 5 වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකත් එක්ක අපි ඉක්මනින්ම හම්බෙමු.